ඉතාමත් ආශිර්වාදමත් වූ වාසනාවන්ත සුබ දවසක් වේවා. අද දවසෙත් අලංකාර වූ මාවත ටෙලියක් ආශිර්වාද වචනය සමගයි ඔබයි මමයි මේ මුණ ගැහිලා සිටින්නේ. ශුද්ධ බයිබලයේ එපිස 2 වන පරිච්ඡේදයේ 10 වන පදය. මක් නිසාද අප වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළ සේක. හාලෙලුයා. ඔබට යම්කිසි හැඟීමක් ආවද ඔබ ගැන? ඔබ කොතරම් වටිනාකමක් තියෙන කෙනෙක්ද කියලා. මොකද දෙවියන් වහන්සේගේ කර්මාන්තය අහම්බයක් නෙමේ. අති විශිෂ්ට කලා නිර්මාණයක්. ඔබ මතක තියාගන්න අවශ්‍යයි ඔබ සාමාන්‍ය කෙනෙක් නොවේ කියලා. ඔබ අහම්බෙන් උපන් කෙනෙක් නොවේ කියලා. ඔබ අගයක් නැති කෙනෙක් නොවේ කියලා. දෙවියන් වහන්සේගේ අතින් හැඩගැසුණු වටිනා නිර්මාණයක්. චිත්‍ර ශිල්පියෙක් දෙස බලන්න. ඔහු අඳින චිත්‍රයට සැලැස්මක් තියෙනවා, අරමුණක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. එසේම ස්වාමින් වහන්සේගේ මැවිල්ල වූ ඔබටත් උන්වහන්සේ තුල ඊටා විශාල වටිනාකමක් තිබෙනවා. උන්වහන්සේ තුල මවනු ලැබුණු බිඳුණු අතීතයේ පව් බිය මේ ඒ සියලු දේ පහව ගිහිල්ලා ඔබගේ ජීවිතේ නව හඳුනා ගැනීමක්, නව අරමුණක් එක්ක, නව වටිනාකමක් එක්ක ඉදිරියට යන්න උන්වහන්සේ නුඹවයි මාවයි සකසනු ලැබුවා. ඒකයි කිව්වේ යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල ඉපදුනා නම් එයා නව මැවිල්ලක් කියලා. හාලෙලුයා. එපමණක් නෙමේ, යහපත් ක්‍රියා කරන පිණිස. අපි යහපත් ක්‍රියා කරලා ගැලවීම ලබන්නේ නැහැ. නමුත් අපි ගැලවුණ නිසා යහපත් ක්‍රියා කරන පුද්ගලයන් වෙන්න යනවා. අපි අනික් අයට ආශිර්වාදයක් වෙන්න යනවා අපිට වගේම. අපි ලෝකෙට ආලෝකයක් වෙන්න යනවා. ඒ විතරක් නෙමේ, විශේෂිතම දේ තමයි ඔබයි මමයි දෙවියන් වහන්සේව ගෞරවයට මහිමයට පත්වන පිණිස අපිව සූදානම් කරලා තිබෙනවා. මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. හාලෙලුයා. උන්වහන්සේට මේ සියල්ලටම වඩා ඔබයි මායි ගැන සැලසුමක් තිබිලා තියෙනවා. උන්වහන්සේගේ මහිමය දරන්න, ලෝකෙට ආලෝකයක් වෙන්න, කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් අරමුණක් ස්වාමින් වහන්සේ ඔබයි මායි තුල තියලා තියෙනවා. අපේ පෙනුම අදාළ වෙන්නේ නැහැ. අපේ මුදල් අදාළ වෙන්නේ නැහැ. අපේ අතීතය අදාළ වෙන්නේ නැහැ. අපේ අසාර්ථකත්වයන් අදාළ වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කියනවා නුඹ මගේ කර්මාන්තයයි. තෝරාගත්ත අරමුණක් ඇතුව කැඳවපු මගේ කර්මාන්තය නුඹයි. ස්වාමින් වහන්සේ කියන්නේ මම නුඹව අඩු නැතුව, මම අමතක නොවි ඔබව එකින් එක කොටස්, උන්වහන්සේ කියනවා මම එකින් එක කොටස් අඩු නැතුව නුඹව මැව්වා. මොකද ස්වාමින් වහන්සේට ඔබේ මගේ තුල විශාල වටිනාකමක් තියෙනවා. ඔබ අහම්බෙන් ඇති වූ අයෙක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ අතින්, දෙවියන් වහන්සේගේ අරමුණට, දෙවියන් වහන්සේව මහිමයට, ගෞරවයට පත් කරන උදෙසා නිර්මාණය වූ අති විශිෂ්ට වටිනාම කර්මාන්තයක්. හල්ලෙලුයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රකාශ කරන්න මම දෙවියන් වහන්සේගේ කර්මාන්තයක්. මං ක්‍රිස්තුස් වහන්සේ තුල නව මැවිල්ලා. මගේ ජීවිතේට අරමුණක් තියෙනවා. දෙවියන් වහන්සේ කලින් සූදානම් කළ මාර්ගයේ මට යන්ට උන්වහන්සේ ආශිර්වාද කරන බව මම දන්නවා. හාලෙලුයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසෙත් මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක්, මාවතට එලියක්ම වේවා.